අපි දැන් ආවේ ඓතිහාසික සුදුහුම්පොළ රජමහා විහාරය දැක වැඳ පුදා ගන්න. මේ ඔබ දකින්නේ මේ විහාර භූමියට ඇතුළත දර්ශනය සහ ඇතුල් වෙන ద్వාරය. මේ පුදුමේ අති ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේ කෙනෙක් වැඩ වාසය කරලා තියෙනවා. ඒ තමයි වාරියපොළ සුමංගල ස්වාමින් වහන්සේ. උන්වහන්සේ අස්ගිරි සංඝ සභාවේ සියම් නිකායේ අනුනායක ධූරය දරමින් මහනුවර ශ්‍රී දන්තධාතුන් වහන්සේගේ දළදා මාලිගාවේ තේවාව කටයුතු සහ තවත් වගකීම් රාශියක් ඉෂ්ට සිද්ධ කරලා ඒ වගකීම් පැවරුණාම උන්වහන්සේ වැඩ වාසය කරලා තියෙන්නේ මහනුවර නගර සීමාවෙම තියෙන මේ පුණ්‍ය භූමියේ. මේ පුණ්‍ය භූමියට තමයි ඒ කටයුතු වලට මැදිහත් වෙලා තියෙන්නේ. අපි යමු බලන්න. මේ පුණ්‍ය භූමියේ අලුත් ඉදිකිරීම් රාශියක් ගොඩනැගෙමින් පවතිනවා. තාමත්ම දර්ශනීය ආකාරයට මහනුවර දන්තධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න එන ඔබ සම මේ පුණ්‍ය භූමියට පැමිණ දැක වැඳ පුදා ගන්න. මේ ඓතිහාසික තොරතුරු රාශියක් තියෙනවා. අපි ඒවා කතා කරමු. 1602 දී පවුන ඉදිකිරීම් කටයුතු ආරම්භ වෙලා පසුව කීර්තිසි රාජසිංහ රජුණන්ගේත් අනුග්‍රහය මේ විහාරස්ථානයට ලැබිලා තියෙනවා. අපි මේ ගැන සවිස්තරාත්මකව කතා දීර්ඝ ඉතිහාසයට දිවෙන පුණ්‍ය භූමියක්. ඉපැරණි පෞරාණික ගොඩනැගිල්ල විහාර මන්දිරය. ඔබ මේ දකින්නේ පෞරාණික චිත්‍ර. මෙම පූජනීය ස්ථානයේ වැඩ වාසය කරපු මහා යතිවරයාණන් වහන්සේ වූ වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවන්ගේ ගිහි ජීවිතය ගැන පොඩ්ඩක් අපි කතා කරොත් 1795 කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ ග්‍රාමී බමුණුකොටුව රාළහාමිගේ කිරිහාමි නමින් තමයි උත්පත්තිය ලැබලා තියෙන්නේ. උන්වහන්සේගේ පියාණන් හැටියට හේරත් මුද්දයන්සේලාගේ බමුණුකොටුවේ රාළ තමයි හඳුන්වලා තියෙන්නේ. වයස අවුරුදු 12 දී ශාසනයට ඇතුළත් වුණා. අස්ගිරි සංඝ සභාවේ සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක ධූරය දරලා තියෙනවා. වාරියපොළ රජමහා විහාරයේ වැඩ වාසය කරන ගමන් දළදා මාලිගාවේ වැඩ කටයුතු බලා කියාගෙන තේවාව කටයුතු පිළිබඳව ඒ බාර දූර වගකීම ලබාගත් පසු මහනුවරට වැඩම කරලා තියෙනවා. මහනුවර වැඩම කරලා මේ සුදුහුම්පොළ රජමහා විහාරයේ තමයි ඊට පසු උන්වහන්සේ වැඩ වාසය කරන්න තෝරාගත්ත ඒ පූජනීය පිම්බීම. 1815 සුද්දෝ විසින් උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙර මහනුවර මගුල් මඩුවේ සුද්දන්ගේ කොඩිය ඔසවලා තිබ්බා. උන්වහන්සේ සුපුරුදු පරිදි තේවා කටයුතු සඳහා දළදා මාලිගාවට වැඩම කරනකොට උන්වහන්සේ මේ දැකලා ඉතිරිපු හැකින් අහලා තියෙනවා අර රට පාවා දෙන ගිවිසුම අත්සන් කරද්ද බලව් කියලා. එතන හිටපු අය කියලා තියෙනවා තාම නැහැ කියලා. එහෙනම් මොකද තාම මේක සිංහල අපේ රට තාම උඹලට මේක අයිති නැහැ කියලා ඒ සුදු අධිරාජ්‍යයේ ඒ කොඩිය බිමට දාලා පසුව අපේ තිබුණු සිංහල කොඩිය නැවතත් ඔසවා තිනවා උඹලට තාම අයිති නැහැ කියලා සිංහ නාද කරලා. එම ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේ කෙනෙක් තමයි අපේ වාරියපොළ ශ්‍රී සුමංගල ඒ ස්වාමින් වහන්සේ. ඊට පසු අපේ මේ මහා යතිවරයන් වහන්සේ දළදා මාලිගාවෙන් දළදා වහන්සේ සුද්දන්ට හොරෙන් පිටතට වැඩම කරවලා ආරක්ෂා සහිතව ඇතැම් තැන්වල තබාගෙන ඉඳලා තියෙනවා. උසුල් පිටිය විහාරයේ අපි වීඩියෝ කරා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ ලින්ක් එකක් දාන්නම්. එහි සපුගහේ බෙනේ සංගවලා දින ගණනාවක්ම රඳවාගෙන තබාගෙන තිබිලා තියෙනවා. උන්වහන්සේ මේ අතරතුර තනින් තන වැඩම කරනකොට දළදා වහන්සේ තමන්ගේ උරේ හිසේ යම් තැනක තබාගෙන
බැඳලා ආරක්ෂා සහිතව සිවුරෙන් වහගෙන තමයි ගමන් කරලා තියෙන්නේ. උන්වහන්සේ දළදා වහන්සේට තියෙන භක්තිය නිසා ඒ පැත්ත බලන්නේ නැතිව ඉඳලා තියෙන්නේ. ඒ නිසා පසු කාලයක බෙල්ලේ ආබාධයකුත් උන්වහන්සේට ඇවිල්ලා තියෙනවා. ඊටත් පසුව 1818 දී සිංහලයේ කැරැල්ල සුද්දන්ට විරුද්ධව ඇති වුණාම මොරවිල කැප්පිටිපොළ දිසාවට දළදා වහන්සේ බාර දීලා තියෙනවා. එවකට තිබුණු අදහසක් තමයි දළදා වහන්සේ සතු වුණු අයෙකුට රටේ රාජ්‍යත්වය උරුම හිමිකම් ලැබෙනවා කියලා. මේ වහල අම්බක්කි දේවාලයේ තියෙන මේ වහල ඒ සම්ප්‍රදාය තමයි මේකෙන් දකින්න තියෙන්නේ. පැරණි ගන්ටාරේ ගලින් කරපු උළුවස්ස. මේ උළුවව් සම්ප්‍රදාය සහ මේ ඉදිකිරීම් ගල් මඩුව විහාරෙත් තියෙනවා. ඔබ ඒ වීඩියෝ එක දකින්න ඇති. මේ විහාරයට කීර්තිසී රාජසිංහ රජුණන්ගේ අනුග්‍රහය ලැබුණත් මෙවැනි නිර්මාණ ඒ රජතුමාගේ කාලයේ සිදුවක් නොව මෙය ඊට පෙර ඉතිහාසයට දිවෙන බව ඉතිහාසය සොයනකොට හොයාගන්න පුළුවන්. දැන් අපි යමු ඇතුළට. ඓතිහාසික සුදුහුම්පල රජමහා විහාරාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය වාරිපොළ ශ්‍රී සුමංගල අනුනා හිමි වර්ෂ 1812 සිට 1831 දක්වා ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේ සිහිපත් කරවන චිත්‍රයක්. වන්දනා කරගත්ත දේ පූජා පවත්වා ගන්න දේවල අනුසංස සිතන පතන හැම දෙයක්ම ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කරගන්නට ඉටු වෙන්නට කියලා සමගිය සිටු කාර්ය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ගාථා කරන ඉමින පුඤ්ඤ කම්මේන